දුවේ පුතේ උඹලා ඇබ්බැහි වෙලා එක එක දේවල් වලට. උඹලගේ හිත ගිනිගෙන එක එක දේවල් වලින්. උඹලගේ හිත පෙළෙනවා දුකෙන්. උඹලට එකම විසඳුමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යාම. ශ්‍රී සද්ධර්මයේ සරණ යාම. ආර්ය මහා සංඝරත්නය මේ උතුම් මහරහතුන් සරණ යාම. දුවේ පුතේ පින්වතුනි, නුඹලාට ජීවිතේ මෙවැනි අත්දැකීමක් නැද්ද? මිනිස්සු කියන වචන වලින් අපේ හිත රිදෙනවා. මිනිස්සු කියන වචන වලින් අපේ හිත පෑරෙනවා. මිනිස්සු කියපු වචන වලින් අපිට තරහ එනවා. මිනිස්සු කියපු වචන වලින් අපිට රාගය ඇති වුණා. මිනිස්සු කියපු වචන වලින් අපි නොමග ගියා. සමහර වෙලාවට වචනයකට රැවටිලා කියපු වදම් පෙළකට අහු වෙලා කසාද බැඳපු ජීවිතයක් තියෙනවා. මුළු ජීවිතේනම ඉරණම වෙනස් වුණ වචන ටිකක් නිසා.